හරි සුබ දවසක් දරුවනේ අපි පටන් ගමු. අද අපි බලාපොරොත්තු වෙන්නේ රුක් සටහන් කියන ඒකකය පිළිබඳව සාකච්ඡා කරන්න. එතකොට රුක් සටහන් වලට අදාළව මම මේ ඉතා කෙටි කාලයක් තුළ ඒකේ මූලික තියරි කොටස් ටික ආවරණය කරලා දෙන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒ නිසා අපි බලමු කොහොමද රුක් සටහන් කියන පාඩම ඉතා ඉක්මනින් ඒකේ ලකුණු ගන්න පුළුවන් විදිහට අපේ බුද්ධිය වර්ධනය කරගන්න කියලා. රුක් සටහන් කියන තර්කයක ගොඩනගලා තියෙනමයි පුතේ සත්‍ය චක්‍ර වල සත්‍යත ඇගියුම් පදනම් කරගෙන. අපි දන්නවා සංයෝජක, වියෝජක, ගම්ම්‍ය, උභයගම්ම්‍ය වල සත්‍යත ඇගියුම් ගොඩනගෙන ආකාරය පිළිබඳ අපට අවබෝධයක් තියෙනවා. මම ඒක පොඩ්ඩක් මතකයේ අලුත් කරන්න ඒක පොඩ්ඩක් මතක් කරොත් එහෙනම් මගේ දරුවන්ට සංයෝජකයේ සත්‍යත ඇගියුම් ගොඩනගෙන මෙන්න මෙහෙම. මේ සංයෝජක Q කියලා ගත්තොත් සංයෝජකයක් සත්‍ය වෙන්නේ අවස්ථා එකකදී. මොකද්ද? දෙපැත්තම TT නම්. ඇගියුම් දෙකම සංඝටක දෙකම සත්‍ය වෙන සංයෝජකයක් සත්‍යයි. ඒතකොට ඔය තනි අවස්ථාවක් ඇගියුම් එකක් තියෙන අවස්ථාව අපි රුක් සටහනේ පෙන්වන්නේ කඳ කොටසක් විදිහට. ඒකට අපි කියනවා සිරස් අනුක්‍රමික රීතිය කියලා. එහෙනම් දෙපැත්තට TT නම් දරුවෝ සංයෝජකයක් T. සංයෝජකයක් අසත්‍ය වෙන්නේ මගේ දරුවෝ දන්නවා අවස්ථා දෙකක් තියෙනවා. එක සංඝටකයක් හරි අසත්‍ය නම් සංයෝජක අසත්‍යයි. එක පැත්තක් හරි F ආවොත් සංයෝජක අසත්‍යයි. එතකොට අවස්ථා එකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා නම් සත්‍යතාවය තුල අපි ඒක පෙන්වන්නේ අතු බෙදීමක් විදිහට. අපි කියනවා ශාඛාකරණ රීතිය කියලා. එහෙනම් සංයෝජකයක් අසත්‍ය වෙන අවස්ථා දෙකක් තියෙනවා. එක පැත්තක් හරි එක සංඝටකයක් හරි අසත්‍ය නම්. පූර්ව සංඝටක අසත්‍ය නම් සංයෝජක අසත්‍යයි. එහෙම නැත්නම් අපර සංඝටක අසත්‍ය නම් සංයෝජක අසත්‍යයි. එහෙනම් අවස්ථා තනි අවස්ථාවක් තිබ්බොත් අපි පෙන්වන රුක් සටහනේ කඳ කොටසක් විදිහට මම පස්සේ මේක රුක් සටහන් වලට ආදේශ කරන්නම්. දැන් මම මේ සත්‍යතා ඇගියුම් ටික දාලා මම පෙන්වන්න හදන්නේ සත්‍ය චක්‍රම තමයි රුක් සටහන් වලදී බේස් කරගන්නේ අපි තර්කික සප්‍රමාණ නිෂ්මානිතාවය හොයන්නේ. ඒතකොට එක සංඝටකයක් හරි අසත්‍ය නම් සංයෝජක අසත්‍යයි. පුරු සංඝටක F නම් හෝ අපර සංඝටකේ F නම් සංයෝජක අසත්‍යයි. මගේ දරුවෝ දන්නවා වියෝජකයක සත්‍යත ඇගියුම් ගොඩනගෙන ආකාරය. වියෝජකයක් අසත් වෙන අවස්ථා එකක් තියෙනවා. මොකක්ද? දෙපැත්තම FF නම් විකල්ප දෙකම අසත් වෙන වියෝජක අසත්. එහෙනම් තනි අවස්ථාවක් ආවොත් මම ඒක පෙන්වන්නේ කඳ කොටසක් විදියට. සිරස් අනුක්‍රම රීතියක් කියලා කියනවා. දෙපැත්තේ FF නම් පූර්ව P කියන එකත් F වෙන්න ඕනේ, Q කියන එකත් F වෙන්න ඕනේ. වියෝජක අසත්‍යයි. වියෝජකයක් සත්‍ය වෙන අවස්ථා මගේ දරුවෝ දන්නවා දෙකක් තියෙනවා. මොකක්ද අවස්ථා දෙක? එක විකල්පයක් හරි සත්‍ය නම් වියෝජකයේ සත්‍යයි. ඒ කියන්නේ පූර්ව විකල්පයේ සත්‍ය නම් වියෝජකයේ සත්‍යයි. එහෙම නැත්නම් අපර විකල්පයේ සත්‍ය නම් වියෝජකයේ සත්‍යයි. අවස්ථා එකට වඩා වැඩි කොටසක් තියෙනවා නම් ප්‍රමාණයක් තියෙනවා නම් අපි ඒක පෙන්වන්නේ අතු බෙදීමක් විදිහට ශාඛාකරණ රීතිය. ඒ වගේම මගේ දරුවෝ දන්නවා ගම්ම්‍ය වාක්‍යයක් අසත්‍ය වෙන අවස්ථා එකක් තියෙනවා. මොකද්ද? පූර්වාංගයේ සත්‍ය වෙලා P කියන එක සත්‍යයි, Q කියන එක F නම් ගම්ම්‍ය වාක්‍ය සත්‍යයි. තනි අවස්ථාවක් තියෙන නිසා අපි ඒක කඳ කොටසක් වශයෙන් පෙන්නනවා රුක් සටහන තුල අපි කියනවා සිරස් අනුක්‍රමික රීතිය. ඒ වගේම ගම්ම්‍ය වාක්‍යයක් සත්‍ය වෙන අවස්ථා දෙකක් තියෙනවා දරුවෝ දන්නවා. මොකද්ද ගම්ම්‍ය වල සත්‍ය අවස්ථා දෙක? මොකද්ද අවස්ථා දෙක? පූර්වාංගයේ අසත්‍ය නම් ගම්ම්‍ය සත්‍යයි. ඉස්සරහා පැත්තේ F ආවොත් පිටිපස්ස T උනත් FT ආවත් ගම්ම්‍ය සත්‍යයි, FF ආවත් ගම්ම්‍ය සත්‍යයි. ඒ වගේම අපරාංගයේ සත්‍ය නම් පූර්වාංගයේ මොන ඇගියුම ආවත් කුමන ඇගියුමක් ආවත් ගම්ම්‍ය වාක්‍ය සත්‍යයි. ඔය මතක් කරගන්න TT ආවත් ගම්ම්‍ය සත්‍යයි, FT ආවත් ගම්ම්‍ය සත්‍යයි. එහෙනම් ගම්ම්‍ය වාක්‍යයක් සත්‍ය වෙන අවස්ථා අපිට දෙකකින් කියන්න පුළුවන්. මොකද්ද? පූර්වාංගය අසත්‍ය නම් අපරාංගයේ මොන ඇගියුමක් ආවත් ගම්ම්‍ය සත්‍යයි. ඉස්සරහා පැත්තේ F නම් පිටිපස්ස T ආවත් F ආවත් ගම්ම්‍ය සත්‍යයි. ඒ වගේම ගම්ම්‍ය වාක්‍යක අපරාංගයේ සත්‍ය නම් පූර්වාංගයේ කුමන ඇගියුමක් ආවත් සත්‍ය උනත් අසත්‍ය උනත් ගම්ම්‍ය වාක්‍ය සත්‍යයි. එන අවස්ථා දෙකකින් පෙන්වන්න පුළුවන්. ඊළඟ මගේ දරුවෝ උභයගම්ම්‍ය අවස්ථා ගත්තොත් උභයගම්ම්‍ය වාක්‍යයක් සත්‍ය වෙන අවස්ථා දෙකක් තියෙනවා. එන අතු බෙදීමක් වශයෙන් පෙන්වන්නේ මොකද්ද? පූර්ව පාර්ශ්ව මේ උභය පාර්ශ්වයම දෙපැත්තම TT න උභයගම්ම්‍ය T. උභය පාර්ශ්වයම සත්‍ය න උභයගම්ම්‍ය සත්‍යයි. දෙක තමයි දෙපැත්තම FF ආවොත් P කියන එකත් F Q කියන එකත් F. උභය පාර්ශ්වයම අසත්‍ය නම් උභයගම්ම්‍ය වාක්‍ය සත්‍යයි. එහෙනම් උභයගම්ම්‍ය සත්‍ය වෙන අවස්ථා දෙකයි.
පූර්ව පාර්ශ්වෙම සත්‍ය නම් දෙපැත්ත TT නම් උභයගාමී T දෙපැත්තේ FF නම් උභය පාර්ශ්වෙම අසත්‍ය නම් උභයගාමී වාක්‍ය සත්‍යයි. ඒ වගේම උභයගාමී වාක්‍යයක් අසත්‍ය වෙන අවස්ථා දෙකක් තියෙනවා. එහෙනම් මගේ දරුවෝ දන්නවා ඒක අතුබෙදීමක් වශයෙන් පෙන්නන්න. මොකක්ද අවස්ථා දෙක? TF આવොත් උභයගාමී F පූර්ව පාර්ශ්වයේ සත්‍ය වෙලා අපර පාර්ශ්වයේ අසත්‍ය වුණොත් උභයගාමී F ඒ වගේම පූර්ව පාර්ශ්වයේ F වෙලා අපර පාර්ශ්වයේ සත්‍ය වුණොත් උභයගාමී වාක්‍ය ඒ වගේම F TF ආවත් F FT ආවත් F ඔන්න ඔය ඇගයුම් ටික විතරමයි මගේ පුතේ රුක් සටහන් වලට ආවේශ කරගන්න. ඒකට මේ ටික ඔළුවේ තියෙනවා නම් රුක් සටහන් ටික පුළුවන්. මම ආයෙ ටිකක් පොඩ්ඩක් මේක සමරයිස් කරලා මතක් කරන්න. ගම්ම්‍ය වාක්‍යයක් සත්‍ය වෙන අවස්ථා එකයි තියෙන්නේ. මොකද්ද? සංඝටක දෙකම සත්‍ය වන විට TT නම් සමාන සංයෝජක වාක්‍ය සත්‍ය වෙන අවස්ථා එකයි. සංඝටක දෙකම සත්‍ය නම් සංයෝජකයේ සත්‍යයි. සංයෝජක වාක්‍යයක් අසත්‍ය වෙන අවස්ථා දෙකක් තියෙනවා. අතුවේදීමක් වශයෙන් පෙන්නනවා මොකද්ද? එක සංඝටකයක් හෝ අසත්‍ය නම් සංයෝජක අසත්‍යයි. හරි? එක පැත්තක් හරි F આવොත් සංයෝජක අසත්‍යයි. වියෝජක වාක්‍යයක් අසත්‍ය වෙන අවස්ථා එකයි මගේ දරුවෝ දන්නවා. ඒ තමයි විකල්ප දෙකම අසත්‍ය නම් F આવොත් වියෝජකයේ F. වියෝජක වාක්‍යයක් සත්‍ය වෙන අවස්ථා දෙකක් තියෙනවා. ඒ තමයි පූර්ව විකල්පයේ සත්‍ය නම් වියෝජකයේ සත්‍යයි. අපර විකල්ප සත්‍ය නම් වියෝජකයේ සත්‍යයි. ඒ වගේම ගම්ම්‍ය වාක්‍යයක් අසත්‍ය වෙන අවස්ථා එකයි තියෙන්නේ. ඒ තමයි පූර්වාංගයේ සත්‍ය වෙලා අපරාංගය අසත්‍ය වුණොත් ගම්ම්‍ය වාක්‍යයක් අසත්‍යයි. TF આવොත් ගම්ම්‍ය වාක්‍ය අසත්‍යයි. ගම්ම්‍ය වාක්‍ය සත්‍ය වෙන අවස්ථා දෙකකින් කියන්න පුළුවන්. මොකද්ද ගම්ම්‍ය වෙන අවස්ථා දෙක? පූර්වාංගය අසත්‍ය නම් අපරාංගය මොකක් වුණත් ගම්ම්‍ය වාක්‍ය සත්‍යයි. ඒ වගේම අපරාංගය සත්‍ය නම් පූර්වාංගය මොන එකක් ආවත් ගම්ම්‍ය වාක්‍ය සත්‍යයි. උභයගම්ම්‍ය වාක්‍යයක් සත්‍ය වෙන අවස්ථා දෙකක් තියෙනවා. දෙපැත්ත TT දෙපැත්ත FF නම්. උභය පාර්ශ්වෙම සත්‍ය නම් උභයගම්ම්‍ය වාක්‍ය සත්‍යයි. උභය පාර්ශ්වෙම අසත්‍ය නම් උභයගම්ම්‍ය වාක්‍ය අසත්‍යයි. ඒ වගේම උභයගම්ම්‍ය වාක්‍ය දෙපැත්තේ FF આવොත් උභයගම්ම්‍ය සත්‍යයි. දෙපැත්තම TT આવොත් උභයගම්ම්‍ය වාක්‍ය සත්‍යයි. උභයගම්ම්‍ය වාක්‍ය අසත්‍ය වෙන අවස්ථා දෙකක් තියෙනවා. TF આવොත් පූර්ව පාර්ශ්වයේ සත්‍ය වෙලා අපර පාර්ශ්වය අසත්‍ය වුණොත් උභයගම්ම්‍ය අසත්‍යයි. දෙක තමයි FT આવොත් පූර්ව පාර්ශ්වය අසත්‍ය වෙලා අපර පාර්ශ්වය සත්‍ය නම් උභයගම්ම්‍ය වාක්‍ය සත්‍යයි. මේක තමයි අපි දැනගන්න ඕනේ මේ රුක් සටහන් කරද්දී. දැන් මම මේ රුක් සටහන් වලදී අදාළ දේ සාකච්ඡා කිරීමක් කරනවා. හරිද මගේ පුතේ? පොඩ්ඩක් බලමු අපි එනම්. හරි. රුක් සටහන් වලදී අපි මෙන්න මේ කියන රීති දැනගන්න ඕන එකක් තමයි ද්විත්ව නිෂේධන රීතිය. ද්විත්ව නිෂේධන රීතියේදී දෙපාරක් නිෂේධනය වෙච්ච වාක්‍යයක් තිබ්බොත් අපිට පුළුවන් එක මුළු ස්වරූපයෙන් ලියන්න. දෙපාරක් නිෂේධනය වෙච්ච වාක්‍යයක් තිබ්බොත් අපිට පුළුවන් ඒක මුළු ස්වරූපයෙන් ලියන්න. නිෂේධන දෙකයි P තිබ්බොත් අපිට P ලියන්න පුළුවන්. නිෂේධ දෙකයි P සංයෝජක කිව් මොකක් හරි වාක්‍යයක් තිබ්බොත් නිෂේධ දෙක අයින් කළා ඒක මුළු ස්වරූපයෙන් ලියන්න පුළුවන්. එහෙනම් ද්විත්ව නිෂේධ රීතියෙන් කියන්නේ මොකද්ද? දෙවරක් නිෂේධනය වෙච්ච සංකේත වාක්‍යයක නිෂේධ දෙක අයින් කරලා ලියන්න පුළුවන්. ඊළඟ අපි ගත්තොත් එහෙම ගම්ම්‍ය වාක්‍යයක සත්‍යතා ඇගයුම් ගොඩනගන්නේ කොහොමද? රුක් සටහන් වල ඒ ගොඩනගන්නේ කොහොමද? අපි දන්නවා ගම්ම්‍ය වාක්‍ය සත්‍ය වෙන අවස්ථා දෙකක් තියෙනවා. දැන් මගේ දරුවෝ දන්නවා. එකක් ඉස්සරහා පැත්ත අසත්‍ය නම් ගම්ම්‍ය සත්‍යයි. ඒ වගේම පූර්වාංගය අසත්‍ය නම් ගම්ම්‍ය සත්‍යයි. අසත්‍ය නම් මාරු කරන්න. P කියලා આવොත් අපි දානවා not P. not P આવොත් P. අසත්‍ය නම් මාරු තියෙන ඇගයුම් මාරු කරනවා. ඉස්සරහා පැත්ත අසත්‍ය නම් ගම්ම්‍ය සත්‍යයි. අපරාංගය සත්‍ය නම් ගම්ම්‍ය සත්‍යයි. සත්‍ය නම් මෙතන තියෙන ඇගයුම් මෙහෙම දාන්න. Q නම් Q දානවා not Q නම් not Q දානවා. එහෙනම් ගම්ම්‍ය සත්‍ය වෙන අවස්ථා දෙකක් තියෙනවා. මොකක්ද අවස්ථා දෙක? පූර්වාංගය අසත්‍ය නම් ගම්ම්‍ය සත්‍යයි. අපරාංගය සත්‍ය නම් ගම්ම්‍ය සත්‍යයි. ගම්ම්‍ය වාක්‍ය අසත්‍ය වෙන අවස්ථා එකක් තියෙනවා. අවස්ථා එකයි TF නම් දැන් මගේ දරුවෝ දන්නවා. එහෙනම් මේ ගම්ම්‍ය වාක්‍ය ඉස්සරහා පැත්ත සත්‍යයි පිටිපස්ස සත්‍ය නම් ඇගයුම එහෙමම දානවා. අසත්‍ය නම් ඇගයුම මාරු කරනවා. එහෙනම් TF આવොත් උභය ගම්ම්‍ය වාක්‍ය අසත්‍ය වෙනවා. ගම්ම්‍ය වාක්‍ය අසත්‍ය වෙන අවස්ථා එකයි. එහෙනම් ඉස්සරහා සත්‍යයි අපරාංගයේ අසත්‍යයි. ඒකට කියනවා සිරස් අනුක්‍රමික රීතිය. මේම දෙකක් දාලා විකල්ප දෙකක් තියෙන අවස්ථා අපි කියනවා ශාඛා කරන රීතිය කියලා. ඊළඟට අපි ගත්තොත් එහෙම සංයෝජක වාක්‍යයක් සත්‍ය වෙන අවස්ථා එකයි තියෙන දැන් මගේ දරුවෝ දැක්කා. දෙපැත්ත TT නම්. එහෙනම් ඉස්සරහා පැත්ත සත්‍යයි පිටිපස්ස සත්‍යයි දෙපැත්ත TT නම්
සංයෝජක වාක්‍ය සත්‍යයි. සංයෝජක වාක්‍ය අසත්‍ය වෙන අවස්ථා දෙකක් තියෙනවා. එක පැත්තක් එක සංඝටකයක් වූ අසත්‍ය නම් සංයෝජක අසත්‍ය නම් එක පැත්තක් අසත්‍ය නම් සංයෝජක අසත්‍ය නම් P කියන එක අසත්‍යයි Q කියන එක අසත්‍ය. අසත්‍ය නම් මාරු කරනවා. අසත්‍ය නම් මාරු කරා P අසත්‍යයි මාරු කරා not P Q අසත්‍යයි not Q. එහෙනම් එක පැත්තක් හරි අසත්‍ය නම් සංයෝජක වාක්‍ය අසත්‍ය නම් විකල්ප දෙකක් තියෙනවා. එහෙනම් අතු බෙදීමක් වශයෙන් කරන්න ශාඛා කරන රීතිය. ඊළඟට වියෝජක වාක්‍යයක් සත්‍ය වෙන අවස්ථා දෙකක් තියෙනවා. දැන් මගේ දරුවෝ දන්නවා මොකද්ද? එක විකල්පයක් හරි සත්‍ය නම් වියෝජක වාක්‍ය සත්‍යයි. එහෙනම් පූර්ව විකල්ප සත්‍ය නම් වියෝජකේ සත්‍යයි. අපර විකල්ප සත්‍ය නම් වියෝජකේ සත්‍යයි. එතකොට වියෝජක වාක්‍යයක් අසත්‍ය වෙන අවස්ථා එකයි තියෙන්නේ. සිරස් අනුක්‍රමික රීති අවස්ථා කඳ වශයෙන් පෙන්නන්නේ මොකද්ද? FF නම් වියෝජක F. එහෙනම් අසත්‍ය වෙන අවස්ථා එකයි. එහෙනම් ඉස්සරහ පැත්ත අසත්‍යයි. අපර විකල්පය අසත්‍යයි. පූර්ව විකල්පය අපර විකල්ප දෙපැත්තම FF නම් වියෝජකය F වෙනවා. හරිම අපිට හරිම ලේසියි. හරිම ලේසියි. ඊළඟට අපි ගත්තොත් එහෙම උභයගාමී වාක්‍ය සත්‍ය වෙන අවස්ථා දෙකක් තියෙනවා. මොකද්ද? උභය පාර්ශ්වයම සත්‍ය නම් TT නම් උභයගාමී T, උභය පාර්ශ්වයම අසත්‍ය නම් FF නම් උභයගාමී සත්‍යයි. එහෙනම් TT නම් FF නම් උභයගාමී වාක්‍ය සත්‍යයි. උභයගාමී වාක්‍ය අසත්‍ය වෙන අවස්ථා දෙකක් තියෙනවා. දැන් මගේ දරුවෝ දන්නවා TF නම් FT නම් පූර්ව පාර්ශ්වයේ සත්‍ය වෙලා අපර පාර්ශ්වය අසත්‍ය නම් උභයගාමී අපි කියනවා සත්‍යයි. පූර්ව පාර්ශ්වය අසත්‍ය වෙලා අපර පාර්ශ්වය සත්‍ය නම් උභයගාමී වාක්‍ය අපි කියනවා අසත්‍යයි. එහෙනම් ඔය ටික තමයි මගේ පුතේ රුක් සටහන් වලදී කරන්න ඕනේ. එහෙනම් මගේ දරුවන්ට ආයෙ පොඩ්ඩක් මතක් කරනවා. බලන්න. දැන් ඔය ටික මම අරකට එක්ක සම්බන්ධ කරලා ලියන්න. හරි මගේ දරුවනේ බලමු. සංයෝජක වාක්‍යයක් සත්‍ය වෙන අවස්ථා එකයි. දෙපැත්ත TT. හරි අවශ්‍යයි මේක දාගන්න. එහෙනම් සංයෝජක වාක්‍යයක් සත්‍ය වෙන අවස්ථා දෙකයි. ඒ කියන්නේ ඉස්සරහා පැත්ත සත්‍යයි පිටිපස්ස පැත්ත සත්‍ය. සත්‍ය නම් තියෙන ඇගීම එහෙම ලියනවා. අවස්ථා එකයි. ඊළඟ සංයෝජක වාක්‍යයක් අසත්‍ය වෙන අවස්ථා දෙකක් තියෙනවා මගේ දරුවෝ දන්නවා. නේද? එක සංඝටකයක් හෝ අසත්‍ය නම් සංයෝජක F. ඕකම තමයි අපි පෙන්නන්නේ සංයෝජකයක් අසත්‍ය වෙන අවස්ථා දෙකක් තියෙනවා. සමහරවිට අවස්ථා දෙකක් තියෙනවා සංයෝජකයක් අසත්‍ය වෙන අවස්ථා. මොකද්ද? එක සංඝටකයක් හෝ අසත්‍ය නම් අසත්‍ය නම් මාරු සත්‍ය නම් ඒක එහෙමම ගන්නවා අසත්‍ය නම් මාරු කරනවා. හරි අසත්‍ය නම් මාරු කරනවා not Q. Q නම් not Q not Q આવොත් Q මාරු තියෙන ඇගියුම් මාරු කරන්නේ. ඊළඟ මගේ දරුවෝ දන්නවා වියෝජක වාක්‍යයක් අසත්‍ය වෙන අවස්ථා එකයි තියෙන්නේ. විකල්ප දෙකම දෙපැත්තේ FF නම් වියෝජක F. ඔකම අපි පෙන්නන රුක් සටහන කොහොමද? වියෝජකයක් අසත්‍ය වෙන අවස්ථා එකයි. අසත්‍ය වෙන අවස්ථා එකයි එකක් තියෙනවා. මොකක්ද? දෙපැත්තේ FF නම් F නම් මාරු කරනවා. not P not Q. ඉස්සරහා පැත්ත අසත්‍යයි පිටිපස්ස අසත්‍යයි. දෙපැත්තේ FF නම් වියෝජක F. ගම්ම්‍ය වාක්‍යයක් අසත්‍ය වෙන අවස්ථා එකක් තියෙනවා. මොකක්ද අවස්ථා එක? TF. ඉස්සරහා පැත්ත T පිටිපස්ස F. එහෙනම් ගම්ම්‍ය අසත්‍ය වෙන අවස්ථා තියෙනවා මගේ දරුවෝ එකයි තියෙන්නේ. මොකක්ද අවස්ථා එක? ඉස්සරහා පැත්ත සත්‍යයි පිටිපස්ස අසත්‍ය. අසත්‍ය නම් මාරු කරා. එහෙනම් P ගත්තා not Q ගත්තා. එතකොට උභයගම්ම්‍ය වාක්‍යයක් දරුවනේ උභයගම්ම්‍ය වාක්‍යයක් සත්‍ය වෙන අවස්ථා දෙකක් තියෙනවා. මොකද්ද උභයගම්ම්‍ය වාක්‍යයක් සත්‍ය වෙන අවස්ථා දෙක? මොකද්ද උභයගම්ම්‍ය වාක්‍ය සත්‍ය වෙන අවස්ථා දෙක? දෙපැත්ත TT නම් උභයගම්ම්‍ය T. උභයගම්ම්‍ය සත්‍ය වෙන අවස්ථා දෙකක් තියෙනවා. දෙපැත්ත TT නම් උභයගම්ම්‍ය T. එතකොට අපි ඒක පෙන්නනවා උභයගම්ම්‍ය සත්‍ය වෙන අවස්ථා දෙකක් තියෙනවා. ඒ තමයි හරි දෙපැත්ත TT නම් උභයගම්ම්‍ය T. දෙපැත්ත FF නම් උභයගම්ම්‍ය T. හරි අවස්ථා දෙකක් තියෙනවා. එතකොට අපි ඒක පෙන්වනවා මෙන්න මේ අවස්ථා දෙකක් තියෙන නිසා දරුවෝ උභයගම්ම්‍ය දෙපැත්ත TT නම් උභයගම්ම්‍ය T මම මේක පෙන්නන මේ විදිහට දෙපැත්ත FF නම් උභයගම්ම්‍ය F. හරි දරුවනේ අපි මේක චොට්ටුටක් හරි ගස්සගමු. උභයගම්ම්‍ය සත්‍ය වෙන අවස්ථා දෙකක් තියෙනවා. මොකක්ද අවස්ථා දෙක? හරි දෙපැත්ත TT නම් TT දෙපැත්තේ FF නම් උභයගම්ම්‍ය සත්‍යයි.
ඒ වගේම උභයගාමී අසත් වෙන අවස්ථා දෙකක් තියෙනවා මගේ දරුවෝ. පාට පේනවා. උභයගාමී අසත් වෙන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි TF ඉස්සරහා T වෙලා පිටිපස්සේ F වුණොත්. හරි අනික තමයි ඉස්සරහා පැත්තේ F වෙලා පිටිපස්සේ T වුණොත්. උභයගාමී අසත් වෙන අවස්ථා දෙකක් තියෙනවා. සත්‍ය චක්‍ර වලින් පෙන්නොත් සත්‍ය ඇගියුම් වලින් මොකද්ද TF આવොත් අනික FT આવොත්. හරිද ලේසියි. හරිද ඊළඟට අර ගම්ම්‍ය අපිට ගම්ම්‍ය සත්‍යනේ කතා කරේ නේද ගම්ම්‍ය සත්‍ය වෙන ගම්ම්‍ය සත්‍ය වෙන අවස්ථා දෙකකුත් තියෙනවා පෙන්වුවත් ගම්ම්‍ය සත්‍ය වෙන අවස්ථා දෙක මගේ දරුවනේ ගම්ම්‍ය සත්‍ය වෙන අවස්ථා දෙකක් තියෙනවා මොකද්ද එකක් තමයි ඉස්සරහා පැත්ත අසත්‍ය නම් ගම්ම්‍ය සත්‍යයි අතු බෙදනවා පිටිපස්සේ සත්‍ය නම් ගම්ම්‍ය සත්‍යයි ගම්ම්‍ය සත්‍ය වෙන අවස්ථා දෙකක් තියෙනවා මොකද්ද ගම්ම්‍ය සත්‍ය වෙන අවස්ථා දෙක ඉස්සරහා පැත්ත අසත්‍ය නම් ගම්ම්‍ය සත්‍යයි පිටිපස්සේ සත්‍ය නම් ගම්ම්‍ය සත්‍යයි. අසත්‍ය නම් මාරු කරනවා සත්‍ය නම් එහෙමම දාන්න. ඔන්න ඔය ටික තමයි රුක්සටාන් වලදී තියෙන්නේ. එහෙනම් ඔය ටික අපි කොලේ කැලලක ලකුණු කරගත්තොත් අපිට පුළුවන් රුක්සටාන් ටික කරන්න. හරි. අපි රුක්සටාන් ටිකක් කරමු මගේ දරුවනේ පොඩ්ඩක් බලමු. හරි. ඔන්න මම රුක්සටාන් ටික කරනවා. හරි. බලමු පළවෙනි තර්කය මම හදනවා. මෙන්න මේ තර්කය. හරි. ඉස්සල්ලාම තර්කයක් දුන්නාම අපි කරන්න ඕනේ තර්කයේ අවයව ටික ලියනවා. හරි මම මේකේ අවයව ටික ලියනවා තර්කයක් දුන්නාම තර්කයේ අවයව ටික ලියනවා ඉස්සලාම යටින් කඳ වශයෙන් ලියනවා අවයව ටික අනුපිළිවෙල ලියනවා p ගම්ම්‍ය q p ඊට පස්සේ නිගමනයේ විසංවාදී අර්ථය ගන්නවා අපි මේක ඔප්පු කරන්න යොදා ගන්න පදනම තමයි ප්‍රසංග සාධනය වක්‍ර සත්‍ය චක්‍රමේ වක්‍ර ව්‍යුත්පන්න ක්‍රමේ රුක්සටහන් ක්‍රමේ තර්කයේ මේ සත්‍යප්‍රමාණී බව ඒ තර්කයේ නිවැරදි බව ඔප්පු කරන්න අපි යොදා ගන්න පදනම ප්‍රසංග සාධනය. කියන්නේ තර්කය තුළ විසංවාදයක් ඇති කරමින් තර්ක සප්‍රමාණී බව හොයන ක්‍රමය. එතකොට අපි නිගමනයේ විසංවාදය ගන්නවා නිෂේධන Q කියලා. හරිද? අවයව ටික ලිව්වා. ඊට පස්සේ මෙතනින් පටන් ගත්තා. ගම්ම්‍ය වාක්‍ය සත්‍ය වෙන අවස්ථා දෙකක් තියෙනවා මගේ දරුවෝ දැන් දන්නවා මොකද්ද? ඉස්සරහා පැත්ත අසත්‍ය නම් ගම්ම්‍ය සත්‍යයි පිටිපස්සේ සත්‍ය නම් ගම්ම්‍ය සත්‍ය නම් අතු බෙදීමක් කරන්න ඕනේ. එහෙනම් ඉස්සරහා පැත්ත අසත්‍යයි අසත්‍ය නම් මාරු කරා පිටිපස්ස සත්‍ය නම් ඒක එහෙම ලිව්වා. දැන් බලන්න විසංවාදයක් කරලා p not p කැපෙනවා. මෙහෙම ගිහලා බලනවා උඩට නගලා බලනවා විසංවාද තුන ප්‍රතිවිරුද්ධ අවස්ථා දෙකක් තියෙනවා. මේ බලන්න p not p තියෙනවා මේ මාර්ගය කැපෙනවා. q not q තියෙනවා මේ මාර්ගය කැපෙනවා. එන ඔක්කොම කැපෙනවා කියන්නේ මේ තර්ක සප්‍රමාණයි. එහෙනම් රුක්සටහන් ක්‍රමයේදී ඉස්සලම් තර්කයක් දුන්නාම තර්කයේ අවයව ටික අනුපිළිවෙල ලියන්න. නිගමනයේ විසංවාදී අර්ථය ගන්න. ඊට පස්සේ අවයව වලට හා නිගමනට අදාළ ඒ අදාළ ඇගයුම් ටික දාගෙන යන්න. අදාළ රුක්සටහන ගොඩනගාගෙන යන්න. මේකෙදි පටන් ගන්න අනුපිළිවෙලක් නැහැ. ඕනනම් ඔයාලට උඩින් ඉඳන් පල්ලෙහාට පටන් ගන්න පුළුවන්. ඕනනම් යටින් ඉඳන් උඩට පටන් ගන්න පුළුවන්. ඕනනම් මැදින් ඉඳන් පටන් ගන්න පුළුවන්. අනුපිළිවෙලක් නැහැ. හැබැයි පුළුවන් තරම් ඔයා උත්සාහ කරන්න මේකේ කඳ කොටස වැඩිපුර වෙන විදියට හදන්න. අතු බෙදීම් වෙන්න යන්න ඔයාලට මේක තර්ක සංකීර්ණ වෙනවා. ඒ නිසා පුළුවන් තරම් තනි අවස්ථා ටික ලියාගෙන ඊට පස්සේ අතු බෙදීම් වලට යන්න එකම දේ තමයි එකම නිගමනයේ එන්නේ. සප්‍රමාණ නිෂ්මාන. හැබැයි රුක්සටහනේ අඳින විදිය තමන් උඩින් පටන් ගත්තොත් එහෙම නැත්නම් යටින් පටන් ගත්තොත් මැදින් පටන් ගත්තොත් රුක්සටහනේ රූපය වෙනස් වෙන්න පුළුවන්. රුක්සටහන වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ලැබෙන නිගමනය එකයි. හරිද? හරි. එහෙනම් මම මේක ආයෙ පොඩ්ඩක් හදලා පෙන්නනවා. අපි ඉස්සෙල්ලාම කරේ මොකද්ද? අවයව ටික ලිව්වා. තර්කයේ අවයව ටික ලිව්වා. අවයව 1 අවයව 2 ඊට පස්සේ නිගමනයේ විසංවාදී අර්ථය ගත්තා ඊට පස්සේ මෙතනින් පටන් ගත්ත රුක්සටහනේ පළවෙනි එක එහෙනම් ගම්ම්‍ය සත්‍ය වෙන අවස්ථා දෙකයි ඉස්සරහා පැත්ත අසත්‍යයි පිටිපස්ස සත්‍යයි අතු බෙදීමක් කරනවා ශාඛා කාලේ පිටිපස්ස සත්‍යයි ඉස්සරහා පැත්ත අසත්‍යයි හරිද එතකොට එහෙනම් not p ගත්තා එහෙනම් p not p කැපෙනවා q not q කැපෙනවා එන තර්කේ සප්‍රමාණයි හරිද දරුවනේ හරි තව තර්කයක් මම හදනවා බලන්න හරි ඔන්න මම තව තර්කයක් හදනවා. අපි ඉස්සෙල්ලාම අවයව ටික ලියනවා. දැන් මගේ දරුවෝ දන්නවා p වියෝජකකය ඊළඟ නිෂේධනකය ඊට පස්සේ මම ලියනවා නිගමනය p ඒකේ විසංවාදය ගන්නවා not p. p ආවොත් not p not p ආවොත් p විසංවාදය ගන්න. හරිගෙන අපි මේකේ නොගැලපීම් ඇති කරමින් තමයි රුක්සටහන. ඒ කියන්නේ යම්කිසි අත්තක ප්‍රතිජානාර්ථකේ ප්‍රතිෂේධනාර්ථකේ ආවොත් විසංවාදයක් ආවොත් ඒ අත කැපෙනවා. හරි. එතකොට එහෙම තමයි යන්නේ. කැපෙන ඒ අතු දෙක තුල විසංවාදයක් එන්නේ නැත්නම් කිසියම්
බ්‍රාන්ච් එක මේ අත්තක අපිට ඒක දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. හරි. එහෙනම් අපි මෙතනින් පටන් ගමු. වියෝජකයේ සත් වෙන අවස්ථා අසත් වෙන අවස්ථා එකයි. දෙපැත්තේ FF නම්. එහෙනම් කඳ වශයෙන් පෙන්නන්න. සත් වෙන අවස්ථා දෙකයි. දැන් මගේ දරුවෝ දැන් එක පැත්තක් හරි T නම් වියෝජකයේ T. එහෙනම් දෙකක් තියෙන සතු බෙදීමක් කරනවා. එහෙනම් P සත්‍යයි. සත්‍ය නම් ඒක එහෙමම ලියනවා. අසත්‍ය නම් සත්‍ය නම් එහෙම ලියනවා. අසත්‍ය නම් මාරු කරනවා. මේ Q සත්‍යයි දෙපැත්ත සත්‍යයි. එහෙනම් මෙතන P තිබ්බොත් අපි P ලියනවා. මෙතන not P තිබ්බොත් සත්‍ය නම් not P එහෙමම ලියනවා. සත්‍ය නම් ඒක එහෙමම ලියන්නේ. අසත්‍ය නම් මාරු කරනවා. මෙතන Q තිබ්බා Q ගත්තා. not Q තිබ්බා not Q ගන්න. දැන් අරන් බලන්න P not P කැපෙනවා. ඊළඟට Q not Q කැපෙනවා. ඔක්කොම කැපෙනවා. එන තර්කය සප්‍රමාණයි. පැහැදිලි මගේ දරුවන්ට? පැහැදිලි. හරි? අතු ටික කැපුණා තර්ක සප්‍රමාණයි. හරි. අපි එහෙනම් ආයෙ මං හදනවා අවයව එක අවයව දෙක මේ අවයව දෙක ලිව්වා. ඊට පස්සේ නිගමනයේ විසංවාදය ගත්තා. ඊට පස්සේ වියෝජකයේ අවස්ථා දෙකක් තියෙනවා. එක පැත්තක් හරි T නම් වියෝජකයේ T. එහෙනම් දෙපැත්තක් තියෙන නිසා අපි අතු බෙදීමක් කරනවා ශාඛා කරන රීතිය. P not P කැපෙනවා. Q not Q කැපෙනවා. මේ තර්ක සප්‍රමාණ ඔක්කොම කැපිච්ච නිසා. හරිද? ඔක්කොම මාර්ග කැපුණොත් තර්ක සප්‍රමාණයි. ඊළඟට අපි මේක ගමු. හරි ටිකක් දෙක එකක් මං ගත්තා. හරි. දැන් අපි හදමු මගේ දරුවනේ. ඔන්න මං හදනවා. ඉස්සෙල්ලාම අපි අවයව ටික ලියනවා. P ගාම්‍ය Q අවයව 1 ඊළඟට R ගාම්‍ය S අවයව 2 ඊළඟට P වියෝජක R අවයව 3 ඊළඟ නිගමනය. නිගමනයේ විසංවාදය ගන්න ඕනේ. Q වියෝජක S Q වියෝජක S. හරිද? ඒක විසංවාදය. නිෂේධනය දැම්ම. මම ඔබට යෝජනා කරනවා දැන් මම කිව්වා මේක පටන් ගන්නම උඩින් ඉඳන් පටන් ගන්න පුළුවන් යටින් ඉඳන් පටන් ගන්න පුළුවන් මැදින් කොහොම හරි කරන්න පුළුවන්. හැබැයි මම ඔබට යෝජනා කරනවා මේක ගොඩක් ලේසියෙන් හදන්න නම් පුළුවන් තරම් කඳ කොටසකින් පටන් ගන්න. ඒ කියන්නේ තනි අවස්ථා තියෙන එකෙන් පටන් ගන්න. හරි. ගම්මේ සත්වන අවස්ථා දෙකක් තියෙනවා අසත්වන අවස්ථා නම් එකයි. ගම්මේ සත්වන අවස්ථා දෙකයි වියෝජකයේ සත්වන අවස්ථා දෙකක් තියෙනවා අසත්වන අවස්ථා එකයි. එහෙනම් මෙතන අවස්ථා එකයි තියෙන ඉතින් පටන් ගමු. එහෙනම් මම මෙතනින් පටන් ගන්නවා. හරිද? වියෝජකයේ අසත්‍ය වෙන්නේ දෙපැත්තේ FF නම් එහෙනම් මේක අසත්‍යයි කියන මාරු කරනවා. සත්‍ය නම් ඒක එහෙමම ගන්නවා අසත්‍ය නම් මාරු කරනවා. S කියන එක අසත්‍යයි not S. හරිද? දැන් ඔයාලට පුළුවන් දැන් වියෝජකයේ අසත්‍ය වෙන අවස්ථා එකයි දෙපැත්තේ FF මේක F මේක F නිසා මාරු කරා. දැන් ඔයාලට පුළුවන් යටින් ඉඳන් යන්න ඕන්න උඩින් ඉඳන් යන්න. හරිද? මම යනවා උඩින් ඉඳන්. යටින් ඉඳන් යන්නත් පුළුවන්. හරි? අපි මම දෙකම හදලා පෙන්නන්නම්. මම මෙතනින් පටන් ගන්නවා. කොහෙන් පටන් ගත්තේ එකම දේ. මම මේ දෙක දානවා. ඔයාලට තීරුම් ගන්න එක දෙක දානවා. ඔයාලට මම පටන් ගත්ත පියවර මතක තියාගන්න. හරි පියවර ටික අල්ලගන්න. ගම්මේ සත් වෙන අවස්ථා දෙකක් තියෙනවා. මොකක්ද අවස්ථා දෙක? අසත් වෙන අවස්ථා එකයි TF. ගම්මේ සත් වෙන අවස්ථා දෙකයි. ඉස්සරහා පැත්ත අසත්‍ය නම් ගම්මේ සත්‍යයි. පිටිපස්සේ සත්‍ය නම් ගම්මේ සත්‍ය. එහෙනම් ඉස්සරහා පැත්ත අසත්‍යයි කියන්නේ නිෂේධන P. පිටිපස්ස සත්‍යයි කියන්නේ Q. හරිද? සත්‍ය නම් එහෙම ගන්නවා අසත්‍ය නම් මාරු කරනවා. දැන් බලනවා කැපෙනවද කියලා. බලන්න උඩ නැගලා බලනවා P not P කැපෙන්න එකක් නැහැ. හැබැයි Q not Q කැපෙනවා. මේ මාර්ගේ කැපෙනවා. Q not Q කැපෙනවා. ඒ නිසා මේ අත්ත කැපෙනවා. හරිද? මේ අත්ත කැපෙනවා. හරි? ඊළඟ not P කැපුන්නේ නැහැ. එහෙනම් විවෘතව තියෙන අත්තේ ඒ අත්තේ අපි ඊළඟ අවයව ටික අඳින්න ඕනේ. අපිට මේ දෙකම විවෘතව තිබ්බනම් ඒ දෙකේම අඳින්න ඕනේ ඊළඟ අවයවය. අපිට අත තුනක් තිබ්බනම් ඒ තුනේම ඊළඟ අවයවය අඳින්න ඕනේ. හරිද? ඊළඟ අවයවයේ අවස්ථා ටික අර බ්‍රාන්චස් හැම එකේම අතු හැම එකේම අඳින්න ඕනේ. හරි. එහෙනම් අපි පටන් ගමු. දැන් මම එනවා මෙතනට 3. ගම්මේ සත් වෙන අවස්ථා දෙකයි. ඉස්සරහා පැත්ත අසත්‍ය නම් මාරු කරා නිෂේධන R. පිටිපස්සේ සත්‍ය නම් ඒක එහෙමම ලිව්වා. ගම්මේ සත් වෙන අවස්ථා දෙක මොකද? ඉස්සරහා පැත්ත අසත්‍යයි පිටිපස්සේ සත්‍ය නම් නිෂේධන R දැම්මා S දැම්මා. දැන් ආයෙ නගලා බලන්න නිෂේධන R කැපෙන්න එකක් නැහැනේ. R not R තිබොත් R තියෙන R එකක් නැහැ. හැබැයි මෙතන තියෙන S not S කැපෙනවා. එහෙනම් මේ භාගය කැපෙනවා. ඒ අත්ත කැපෙනවා දැන් නිෂේධන R තියෙනවා. මම මෙතන අඳින්නම්. ඊළඟ එනවා මෙතන 4. වියෝජකයේ සත් වෙන අවස්ථා දෙකක් තියෙනවා. මොකද වියෝජකයේ සත් වෙන අවස්ථා දෙක? හරි. මොකද වියෝජකයේ සත් වෙන අවස්ථා දෙක එක පැත්තක් හරි සත් වෙලා වියෝජකයේ සත්‍ය. වියෝජක අසත් වෙන අවස්ථා එකයි. දෙපැත්තේ FF නම් වියෝජක සත් වෙන අවස්ථා දෙකයි. එක පැත්තක් හරි T නම් වියෝජකයේ T. එහෙනම් මේ පැත්තේ සත්‍යය කියන්නේ P ලිව්වා. මේ පැත්තේ සත්‍යය කියන්නේ R ලිව්වා. දැන් අපි නගලා බලන්න දැන් මම මෙතන අදින්න ඕන බ්‍රාන්ච් එක තමයි මෙතන ඇන්දියා. එතන ඊළම අදින නිසා මම මෙතන ගත්තා. එහෙනම් R not R කැපෙනවා. විසංවාදයක් තියෙනවා P නැගලා බලනවා.
P not P කැපෙනවා ඔක්කොම කැපෙනවා එන තර්කය සප්‍රමාණයි. තර්කේ සප්‍රමාණ. සියලුම මේ ශාඛා මාර්ග කැපිලා යනවල වැහිලා යනවා නම් කැපෙනවා නම් තර්ක සප්‍රමාණයි. එක ශාඛා මාර්ගයක් හරි විවෘතව තිබ්බොත් අපි කියනවා තර්කය නිෂ්ප්‍රමාණයි. පැහැදිලිද මම පුතේ? හරි. දැන් අපි බලමු මේක මම දැන් ඔයා මෙතනින් පටන් ගත්තේ හරි මම පටන් ගත්තේ උඩ ඉඳන් පල්ලෙහාට. මම ඔයාට හදලා පෙන්නනවා මේක යට ඉඳන්. මේ බලන්න. යට ඉඳන් අපි හදමු. හරි. ඉස්සෙල්ලාම මෙතනින් පටන් ගත්තා පුළුවන් තරම් හදන්න ඕන නිසා මම මෙතනින් පටන් ගත්තා වියෝජක අසතුන අවස්ථා එකයි දෙපැත්තේ FF. එහෙනම් මේ Q කියන එක අසත්‍යයි කඳ වශයෙන් S කියන එක අසත්‍යයි not S. හරිද? වියෝජක අසතුන අවස්ථා එකයි දෙපැත්තේ FF නම්. දැන් මෙතන මම මෙතනින් පටන් ගත්තා උඩ ඉඳන්. දැන් මම යනවා යට ඉඳන් මෙතනින් ඉඳන්. හරිද? මෙතනින් පටන් ගන්නවා දෙක. මේ වියෝජකයේ සත්‍ය වෙලා අවස්ථා දෙකක් තියෙන අතු බෙදෙනවා. එක පැත්තක් හරි T නම් වියෝජකයේ TP සත්‍යයි R සත්‍යයි. සත්‍ය නම් ඒක එහෙම ගන්නවා. හරිද? එක පැත්තක් හරි T නම් වියෝජකයේ T. දැන් බලනවා P කැපෙන්න එකක් නැහැ, R කැපෙන්න එකක් නැහැ. උඩ නගලා බලනවා විසංවාද තියනවාද? ප්‍රඥානාත්මක ප්‍රශ්නාත්මක තියනවාද? එහෙම නැහැ. එහෙනම් දැන් මේ branches මේ අවයව දෙකම අතු දෙකම විවෘතව තියෙනවා. මම එනවා මෙතනට 3. එහෙනම් මේ දෙකේම අදින්න ඕනේ මගේ දරුවෝ. මේ දෙකේම ඊළඟ එක අදින්න ඕනේ. ගම්‍ය සත්‍ය වෙන අවස්ථා දෙකයි. ඉස්සරහා පැත්ත අසත්‍යයි. ගම්‍යයක් තියෙන ඉස්සරහා පැත්ත අසත්‍යයි පිටිපස්ස සත්‍යයි. S. ඉස්සරහා පැත්ත අසත්‍යයි පිටිපස්ස සත්‍යයි. දැන් බලන්න. S not S මේක කැපෙනවා. S not S කැපෙනවා. R කැපෙන්න එකක් නැහැ. not R එකක් නැහැ. R not R කැපෙනවා. මේ මෙතන not R තියෙනවා මෙතන R තියෙනවා. එහෙනම් මේක කැපෙනවා. මේක කැපෙනවා. S not S මේකත් කැපෙනවා. එහෙනම් දැන් මේ අතු ටිකේ ගත්තොත් මෙතන අතු 4ක් ආවා. මේ P යටතේ අතු 2ක් ආවා. R යටතේ අතු 2ක් ආවා. මේ දෙකේ මෙන්න මේක ලිව්වේ. ගම්මේ සත්‍යන අවස්ථා දෙකක් තියෙනවා. ඉස්සරහා පැත්ත අසත්‍යයි නිෂේධනාර්ථ දැම්මා. පිටිපස්ස සත්‍යයි S දැම්මා. මේකෙන් නිෂේධනාර්ථ දැම්මා S දැම්මා. R not R කැපෙනවා. ඒ අත්ත කැපෙනවා. ඒ බ්‍රාන්ච් එක කැපෙනවා. මෙතන S not S කැපෙනවා. ඒක කැපුණා. මෙතන S not S කැපෙනවා. මෙම බස්සල කපන්න බෑ. මේම නග්ගලා කපනවා මිසක් උඩට ගිහලා කපනවා මිසක් මේ පල්ලෙහාට වෙලා කපන්න බෑ. එසා මේ not R මෙතන ආට කපන්න බෑ. මේ R not R මේ ආට කැපුවට මේක උඩට තිබ්බොත් මෙතන R එකක් තිබ්බොත් කපන්න පුළුවන්. මේම ගිහලා පල්ලෙහාට බස්සන්න බෑ. මේ නග්ගලා තමයි මේ උඩට ගිහලා තමයි මේක විසංවාදය අඳුර ගන්න ඕනේ. එහෙනම් මේක කැපෙන්නේ මෙන්න මේක විතරක් විවෘතව තියෙනවා. ඔන්න මම මෙතන අඳින්න බැරි නිසා මම ඒක අඳිනවා මෙන්න මෙතන. දැන් අපි මේ තුනම ගත්තා මෙන්න හතර අන්තිම එක. එතකොට ගම්ම්‍ය සත්වන අවස්ථා දෙකක් තියෙනවා. ඉස්සරහා පැත්ත අසත්‍යයි. දැන් මගේ දරුවෝ දන්නවා. මාරු කරා පිටිපස්ස සත්‍යයි. ඒක එහෙමම ගත්තා. P අසත්‍යයි කියන්නේ not P. Q සත්‍යයි කියන්නේ Q එහෙමම ගත්තා. දැන් බලනවා මේක උඩින් ගිහිල්ලා. මෙතන දැන් අපි නතර කරේ මෙතනින්. බියා මෙතන ගියාම මේ බලන්න not P P. එහෙනම් මෙතන උඩට කැපුණාම මේ P කපන්න පුළුවන්. මෙතනින් යන්නේ මේක උඩින් මෙහෙම යන්නේ. ඕම යන්නේ. ඊළඟට මේක උඩින් මම Q තියනවා. ආයේ මෙහෙම කියලා බලන්න. මෙතන අයියා Q not Q තියෙනවා මේ not Q තියෙනවා. එහෙනම් Q not Q කැපෙනවා. ඒ කියන්නේ මේ තර්ක සප්‍රමාණයි. එහෙනම් මගේ දරුවන්ට තේරෙන්න ඕනේ මේක කොහෙන් පටන් ගත්තත් උඩ ඉඳන් පටන් ගත්තත් යට ඉඳන් පටන් ගත්තත් මැද ඉඳන් පටන් ගත්තත් තර්ක ලැබෙන්නේ එකම නිගමනය. හැබැයි මේ රුක් සටහනේ රූපය වෙනස් වෙනවා. ඒ රුක වෙනස් වෙනවා. හැබැයි අවසාන නිගමනය එකයි. හරිම ලේසියි. හරි. අපි මගේ දරුවෝ නිෂ්ප්‍රමාණ වන තර්කයක් හදලා බලමු. හරි නිෂ්ප්‍රමාණ වන තර්කයක් හදලා බලමු. හරි. හරි නිෂ්ප්‍රමාණ තර්කයක් අපි හදමු. හරි. මම නිෂ්ප්‍රමාණ තර්කයක් හදනවා. හරි. තර්කේ මම නිෂ්ප්‍රමාණ තර්කයක් ලියලා මගේ දරුවන්ට එක්ක මම හදනවා. ඔන්න බලමු. මම හදනවා නිෂ්ප්‍රමාණ තර්කයක්. P ගම්මේ not Q. ඊට පස්සේ Q වියෝජක R. ඊට පස්සේ මම ගන්නවා P සංයෝජක S. එම නිසා මම ගන්නවා
නිෂේධන R. මොකද ලිව්වේ? P ගාම්‍ය not Q, Q වියෝජක R, P සංයෝජක S. එම නිසා නිෂේධන R. හරිද? දැන් මම මේ තර්කේ නිෂ්ප්‍රමාණ තර්කයක් හදන්න යන්නේ. හරි. ඉස්සෙල්ලාම අපි අවයව ටික ලියමු. P ගාම්‍ය නිෂේධන Q. ඊට පස්සේ Q වියෝජක R තියෙනවා. ඊට පස්සේ P සංයෝජක S තියෙනවා. නිෂේධන R වල නැති ආකාරය අපි ගන්නවා R. නිගමනයේ විසංවාදී අර්ථය ගත්තා. දැන් පුළුවන් තරම් අපි කඳ හදලා අතුවලට යන්න. දැන් මෙතන ගම්මේ සත්වන අවස්ථා දෙකක් තියෙනවා. වියෝජකයේ සත්වන අවස්ථා දෙකක් තියෙනවා. සංයෝජකයේ සත්වන අවස්ථා එකයි. එහෙනම් මම මෙතනින් පටන් ගන්නවා මම ඔබට යෝජනා කරා පුළුවන් තරම් කඳ හදලා අතු බෙදීම වලට යන්න. ඒතකොට මේක සංකීර්ණ වෙන්නේ නැහැ. සංකීර්ණ බව අඩු කරන්න පුළුවන්. අතු බෙදෙන්න මේක සංකීර්ණ වෙනවා. අට වරදින්න තියෙන දෙකට වැඩි වෙනවා. පුළුවන් තරම් අපි විභාගෙදී උත්සාහ කරමු අපිට වෙන්න පුළුවන් වැරද්ද අවම කරගන්න. හරිද? එසා පුළුවන් තරම් මම ඔබට යෝජනා කරනවා තනි අවස්ථා ටික හදලා කඳ තියෙන ඒක හදලා අතු බෙදීම වලට යන්න. සංයෝජකයේ සත්වන අවස්ථා තියෙනවා එකයි දෙපැත්ත T නම් එහෙනම් ඔන්න ගත්තා. P සත්‍යයි. හරි? ඒ සත්‍යයි. ඊට පස්සේ මගේ දරුවෝ මං එනවා මෙතෙන්ට මං යටින් ඉඳන් යන්න. හරි? දෙක වියෝජකයේ සත්වන අවස්ථා දෙකක් තියෙනවා. එක පැත්තක් හරි T නම් වියෝජකයේ T මං ගත්තා Q මං ගත්තා R. එක පැත්තක් හරි සත්‍ය නම් වියෝජක සත්‍ය. දැන් බලන්න. R කැපෙන්න විදියකුත් නැහැ Q කැපෙන්න විදියකුත් නැහැ. එහෙනම් මේ දෙකම විවෘතව තියෙනවා. R මෙතන R උඩ තියෙන R මෙතන තියෙන R කැපෙන්න විදියක් නැහැ මේ දෙකම විවෘත. එහෙනම් ඊළඟ අවස්ථාව විවෘතව තියෙන හැම එකෙම අඳින්න ඕනේ. විවෘතව තියෙන හැම එකෙම අඳින්න ඕනේ. එහෙනම් මේ දෙකේම අඳිනවා. අවස්ථා තුනක් තිබ්බොත් අත තුනක් තිබ්බොත් තුනේම අඳින්න ඕනේ පුතේ ඊළඟ අවයවයේ අවස්ථා ටික. එතකොට මම ගන්නවා ගම්ම සත්‍යන අවස්ථා දෙකයි ඉස්සරහා පැත්ත අසත්‍යයි not R පිටිපස්ස සත්‍යයි කියන්නේ නිෂේධන Q. එහෙනම් මේකෙන් ලියනවා නිෂේධන P නිෂේධන Q අවස්ථා දෙක. දැන් බලන්න P not P කැපෙනවා මෙතන මාර්ගය කැපෙනවා. P not P කැපෙනවා. Q not Q මේකත් කැපෙනවා. Q not Q කැපෙනවා. එහෙනම් P not P කැපෙනවා Q not Q කැපෙනවා. ආය උඩ නගලා මෙතන නිෂේධන P. උඩ නගලා බලනවා නිෂේධන P කැපෙනවද? කැපෙනවා. P not P කැපෙනවා. නිෂේධන Q තියෙන්නේ. නිෂේධන Q කැපෙන්නේ නැහැ. මෙහෙම මේ නගලා කපන්න බස්සලා කපන්න බෑ මේ. නිෂේධන Q කැපෙන්න එකක් නැහැ. මේ මෙතන පල්ලෙහාට බන්න බෑ උඩට යන්න ඕනේ. මෙතන Q තිබ්බට මෙතන උඩ මේ මෙතන මෙහෙම උඩට යනකොට Q එකක් නැහැ. එහෙනම් මේ නිෂේධන Q කැපෙන්නේ නැහැ. එහෙනම් මේක විවෘතව තියෙනවා. ඒ කියන්නේ මේ තර්කය නිෂ්ප්‍රමාණයි. මේ තර්ක නිෂ්ප්‍රමාණයි. ඔන්න මං යටින් ඉඳන් ගියොත් මම මේ තර්කෙම මගේ දරුවන්ට ටිකක් උඩ ඉඳන් හදලා පෙන්නනවා. බලා ගන්න. උඩ ඉඳන් හදලා පෙන්නනවා මේ තර්කෙම පොඩ්ඩක්. හරිද? බලා ගන්න දරුවෝ මම පටන් ගන්නවා ඉස්සෙල්ලාම කඳ අවස්ථාව P ගත්තා S ගත්ත සංයෝජකයේ සත්වන අවස්ථා එකයි දෙපැත්ත T නම් දැන් මම මේකේ පටන් ගත්තේ මෙන්න මේ යටින් ඉඳන් හරි මම මේකෙදි ගන්නවා මගේ දරුවනේ උඩ ඉඳන් අවස්ථා ටික හරි ඒ කියන්නේ මම මෙතනින් පටන් ගන්නවා එතන එක මේක දෙක එහෙනම් ධම්ම සත්වන අවස්ථා දෙකයි ඉස්සරහා පැත්ත අසත්‍යයි නිෂේධන P දැම්මා පිටිපස්ස සත්‍යයි ඒක හැමම ගත්තා. සත්‍ය නම් හැමම ගන්නවා. නිෂේධන කිව්ව හැමම ගත්තා. තියෙන එක හැමම ගන්නවා. අසත්‍ය නම් මාරු කරනවා. P තිබ්බොත් not P, not P තිබ්බොත් P. දැන් බලන්න P not P කැපෙනවා. මේ මාර්ගේ කැපෙනවා. ඒතර විවෘතව තියෙන්නේ මේක විතරයි. නිෂේධන කිව්ව විතරයි. ඒක කැපෙන්න එකක් නැහැ. එහෙනම් මම මෙතනට තුන වියෝජකයේ සත්‍යන අවස්ථා දෙකක් තියෙනවා. අසත්‍යන අවස්ථා එකයි. සත්‍යන අවස්ථා දෙකක් තියෙනවා. එක පැත්තක් හරි තියෙනවා. එහෙනම් අතු බෙදීමක් කරන දෙකක් આવත් අතු බෙදෙනවා. එහෙනම් Q ලිව්වා අපි R ලිව්වා. දැන් බලන්න මොකද Q not Q කැපෙනවා මේ Q not Q කැපෙනවා R කැපෙන්න එකක් නැහැ මේ R කැපෙන්න එකක් නැහැ. එහෙනම් R කැපෙන්න එකක් නැහැ. එහෙනම් උඩට ගියොත් කැපෙන්නේ නැහැ. එහෙනම් මේක විවෘතව තියෙනවා. ඒ කියන්නේ තර්කයේ නිෂ්ප්‍රමාණයි. නිෂ්ප්‍රමාණ. උත්තරේ එකම එක තමයි හරි. එහෙනම් අපි ඊළඟ අවස්ථාවට යමු තව තර්කයක් අපි හදමු. හරි. මේක බලමු. හරි.
ඉස්සෙල්ලා මම අවයව ටික ලියනවා. අවයව 1, අවයව 2, අවයව 3 ඊළඟට නිගමනයේ අසත්‍ය ගත්තා. නිෂේධන P ගත්තා. පැහැදිලිද? P වල නැති ආ නිෂේධ P. ඊට පස්සේ අපිට පුළුවන් යටේ ඉඳන් හරි උඩ ඉඳන් හරි යන්න මෙතන සංයෝජකයක් තියෙන නිසා මම ඔබට යෝජනා කරනවා පුළුවන් තරම් හඳ හදලා ඉමු. අපි මෙතනින් පටන් ගන්නවා. හරි. මම මෙතන ඉඳන් හදන්නම්. මගේ දරුවන් ටිකක් මම හදගෙන යනවා. මට ටිකක් ඔළුවට යන්න ඕන නිසා මෙතනින් පටන් ගත්තා. සංයෝජකය සත් වෙන අවස්ථා දෙකයි. එකයි තියෙන්නේ දෙපැත්ත TT නම්. එක අවස්ථාවයි එන නිෂේධන R ගත්ත නිෂේධන Q ගත්තා. නිෂේධන Q. ඊට පස්සේ මම එනවා ඔන යටින් ඉඳන් යන ප්‍රොඩක්ට් එක මම මෙන්න මෙතනට එනවා. උඩ ඉඳන් අපි යමු 2. එහෙනම් ගම්මේ සත් වෙන අවස්ථා දෙක අතු බෙදෙනවා. ඉස්සරහා පැත්ත අසත්‍යයි නිෂේධන P. පිටිපස්සේ සත්‍යයි. එහෙනම් නිෂේධන Q එහෙමම ගන්නවා. සත්‍ය නම් ඒකේ හැමම ගත්තා. නිෂේධන Q හැමම ගත්තා. සත්‍ය නම් ඒකේ හැමම ගත්තා. ඊට පස්සේ මම එනවා දැන් මෙතන කැපෙන්න බෑ. not Q කැපෙන්නේ නැහැ. නිෂේධන P නිෂේධන මේකත් කැපෙන්නේ නැහැ මේ. නිෂේධන P නිෂේධන P කැපෙන්නේ නැහැ. නිෂේධන Q නිෂේධන Q කැපෙන්නේ නැහැ. එහෙනම් මෙතනට not 3. එතකොට මේ දෙකේම අඳින්න ඕනේ ඊළඟ අවස්ථාව. එහෙනම් ගම්මේ සත් වෙන අවස්ථා දෙක ඉස්සරහා පැත්ත අසත්‍යයි මෙතනට එනවා Q. not Q අසත්‍යයි කියන්නේ මාරු කරන්න පිටිපස්ස සත්‍යයි R. මේකෙත් අපි අඳිනවා Q ඉස්සරහා පැත්ත අසත්‍යයි පිටිපස්ස සත්‍ය නම් ඒක හැමම ගත්තා. බලනවා Q not Q කැපෙනවා මේ මාර්ගේ කැපෙනවා R not R කැපෙනවා මේ මාර්ගෙත් කැපෙනවා. මේකේ R මේ මුඩට කියලා කපන්න පුළුවන් මේ R not R කපන්න පුළුවන්. මේ R මේ not R කපන්න පුළුවන්. මෙහෙම ගිහිල්ලා උඩට මේකේ මෙහෙම ගිහිල්ලා උඩට කපන්න පුළුවන්. R not R කැපෙනවා. ඊළඟට මෙතන බලන්න Q not Q කැපෙනවා. එහෙනම් මේකත් කැපෙනවා. එහෙනම් මේ තර්ක සප්‍රමාණයි. සියලු මාර්ග කැපෙනවා සප්‍රමාණයි. අපි මේක අනිත් විදිහට හදලා බලමු. ටිකක් අනිත් විදිහට අපි හදලා බලමු මගේ දරුවනේ. හරිද? අපි මේක ගමු අනිත් විදිහට. දැන් මම ගත්තේ උඩ ඉඳන් මම ගන්නවා යටේ ඉඳන්. අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි. එහෙනම් ඉස්සෙල්ලා මම මෙතනින් පටන් ගත්තා. සංයෝජකයේ සත් වෙන අවස්ථා එකයි දෙපැත්ත TT නිෂේධන R නිෂේධන Q. මම ඉස්සෙල්ලා පටන් ගත්තා මෙතනින් දැන් මම පටන් ගන්නවා මෙතනින් යටේ ඉඳන්. ගම්මේ සත් වෙන අවස්ථා දෙකයි ඉස්සරහා පැත්ත අසත්‍යයි Q වෙනවා. පිටිපස්ස සත්‍ය නම් ඒකේ එම්ම ගත්තා. අසත්‍ය නම් මාරු කරනවා. සත්‍ය නම් එහෙම ගත්තා. දැන් බලන්න Q not Q තියෙන්නේ මේ මාර්ගේ කැපෙනවා. ඒ කැපෙනවා R not R මේ මාර්ගෙත් කැපෙනවා. R not R මේකත් කැපෙනවා. එතකොට එහෙනම් Q not Q කැපෙනවා. ඒ වගේම R not R උත් කැපෙනවා. එහෙනම් මෙතනින් කැපෙනකොට මේක හදන්න ඕනේ නැහැ. මේක ලියන්න ඕනෙත් නැහැ. හරි? එහෙනම් මේ තර්කය සප්‍රමාණ වෙනවා. මෙතන Q not Q කැපුණා. මෙතන not Q Q කැපුණා. R not R කැපුණා. එතන මේකෙන් ගියොත් මේ අවයවය ලියන්න ඕනෙත් නැහැ. තර්ක සප්‍රමාණ වෙනවා. පැහැදිලිමයි අපිට එකම නිගමනය ලැබෙන්නේ. හරි. අපි අන්තිමට තව එකක් විතරක් හදලා අපි පාඩම මේවා කරමු. දැන් මම හිතන්නේ හොඳට පාඩම පැහැදිලි වුණා. හරි. මම තව නිෂ්ප්‍රමාණ තර්කයක් හදනවා දරුවෝ. මේ ගාමේ ටිකක් ලොකු වදිමු. Q වියෝජක R තිතක් P සංයෝජක නිෂේධන R හරි තිතක් sorry එම නිසා මම ටිකක් සප්‍රමාණ එකක් හදලා සප්‍රමාණ එකක් ටිකක් දිග එකක් Q වියෝජක not place Q වියෝජක not place අන්න මම තර්කේ සප්‍රමාණ වෙන එකක් තර්කයක් දීලා හදන්න යන්නේ. මේ තර්කේ සප්‍රමාණ වෙන්න ඕන. අපි බලමු. ඉස්සලාම අපි අවයව ටික ලියනවා P ගම්ම්‍ය Q වියෝජක R ඊළඟට P සංයෝජක නිෂේධන R ඊට පස්සේ මම ගන්නවා Q වියෝජක not place. නිගමනයේ අසත්‍යයි කියලා උපකල්පනය කරන්න ඕන නිසා පිටින් නිෂේධනයක් දැම්මා. හරිද? මෙතනින් පටන් ගමු පුළුවන් තරම් හදලා යන්න ඕනේ. වියෝජකයේ අසත්වන අවස්ථා එකයි තියෙන දෙපැත්ත FF ඊළඟ නිෂේධන Q ගත්තා. මේකේ නිෂේධන S ගත්තා.
කැපෙන්න එකක් නැහැ උඩට ගියා නැහැ. මෙතනට එනවා මම මේකෙන් ගන්නම් පුළුවන් තරම් කඳ හදමු. 2 සංයෝජකයේ සත්වන අවස්ථා 1යි දෙපැත්තේ TT. P ගත්තා නිෂේධන R ගත්තා. ඊට පස්සේ මම එනවා මෙතනට 3 ගම්ම්‍ය සත්වන අවස්ථා 2යි ඉස්සරහා පැත්ත අසත්‍යයි නිෂේධන P දැම්මා. පිටිපස්ස සත්‍ය නම් ඒකේ හැමම ගත්තා Q වියෝජක R. P not P මේක කැපෙනවා. මෙතනට එනවා වියෝජකයේ සත්වන අවස්ථා 2යි Q මෙතනට එනවා R. R not R කැපෙනවා. Q not Q කැපෙනවා. එහෙනම් මේ තර්ක සප්‍රමාණයි. Q not Q කැපෙනවා. R not R කැපෙනවා සප්‍රමාණ. හරිම ලේසි පුතේ. රුක් සටහන් කියන්නේ ගොඩාක් ලේසි පාඩමක්. හරිද? හරි. එහෙනම් මම තව එක තර්කයක් හදන්නම් නිෂ්ප්‍රමාණ තර්කයක්. හරි මගේ දරුවන්ට P වියෝජක not Q P ගම්ම්‍ය නිෂේධන R ඊළඟට Q එම නිසා R වියෝජක is R වියෝජක is අපි හදමු P වියෝජක නිෂේධන Q වල වෙලා ගන්න එපා ටට්ටක් ගාලා අවයව ටික ලියන්න P ගම්ම්‍ය නිෂේධන R අවයව 2 මේක ගත්තා Q දැන් නිගමනයේ අසත්‍ය බව ගන්නවා R වියෝජක S පිටින් නිෂේධනය පුළුවන් තරම් කඳ හදන්න ඕන නිසා තනි අවස්ථාවෙන් පටන් ගන්නවා වියෝජක අසත්‍යන අවස්ථා 1යි දෙපැත්තේ FF නිෂේධන R ගත්තා නිෂේධන S ගත්තා ඊපස්සේ මෙතනට එනවා මම හරි 2 වියෝජකයේ සත්‍යන අවස්ථා 2යි එක පැත්තක් හරි T නම් වියෝජකයේ T එහෙනම් මේ පැත්ත සත්‍යයි P එහෙමම ලිව්වා නිෂේධන Q සත්‍ය නම් ඒක එහෙමම ලිව්වා නිෂේධන Q සත්‍ය කියන්නේ සත්‍ය නම් කියන එක එහෙම ලියනවා Q not Q කැපෙනවා මේ මාර්ගේ කැපෙනවා මෙතනට එනවා 3 ගම්ම්‍ය සත්‍යන අවස්ථා 2යි ඉස්සරහා පැත්ත අසත්‍යයි නිෂේධන P දැම්මා පිටිපස්ස සත්‍ය නම් ඒක එහෙමම ලියනවා සත්‍ය නම් එහෙම ලියනවා සත්‍ය නම් මාරු කරනවා P not P කැපෙනවා නිෂේධන R මෙතන තියෙන නිෂේධන R නිෂේධන R තියෙන කැපෙන්නේ නැහැ එහෙනම් මේ තර්කය නිෂ්ප්‍රමාණයි එහෙනම් දැන් මං හිතනවා රුක් සටහන් පිළිබඳ අවබෝධයක් ආවා කියලා දැන් මේ ටික පදනම් කරගෙන අර සත්‍යතා ඇගියුම් ටිකයි රුක් සටහනේ මූලික සංකල්ප ටිකයි සංයෝජක වියෝජක වල රුක ගොඩ නැගෙන්නේ කොහොමද කියන සංකල්ප ටිකයි ෂෝට් නෝට් එකකට ගහගෙන ඔබ ඊට පස්සේ තර්ක හදන්න යන්න මං හිතන්නේ මගේ දරුවනේ ඔයාලට මේ පාඩම ඉතින් එහාට පුළුල්ව අධ්‍යයනය කරන්න මේ ධර්ම හොඳටම ප්‍රමාණවත්. එහෙනම් බොහොම ස්තුතියි. වාගේ යාළුවන්ට මේ පාඩම දැනගන්න ඕන යාළුවන්ට මේක මේ වීඩියෝ එක ෂෙයා කරලා දෙන්න ළමයට උදව්වක් විදියට. හරි. එහෙනම් අපි නතර වෙමු. අයිබෝන්.